ජෙසුපීටයි ඔබ සියලු දෙනාටම සුබ සඳුදා දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඉරිදා ඊයේ දවසේ සබස් සර්විස් එකෙන් පස්සේ ඉතින් අපි සාමාන්‍යයෙන් පාස්ටර්ස්ලා විදියට අපි යාඥා කරන්න එනවා දේව ගෘහයට. අපි දේව වචනය කියවන්න යාඥා කරන්න මෙනෙහි කිරීම තුල ඉන්නේ එනවා. ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ මට යම් දෙයක් කිව්වා. ඉතින් මේ ඔබට පේනවා ඇති වටපිටාවෙන් දේව ගෘහය තුල තමයි මම ඉන්නේ. දවසේ දවස්පතා ජීවනයේ වචනෙන් කොටසක් ඔබත් සමග විනාඩි 5ක විතර විනාඩි 5ක 10ක පමණ වෙලාවක් බෙදා ගන්න කියලා. ඉතින් අද දවසේ මට ස්වාමීන් වහන්සේ කතා කරපු වචනය තමයි ඔබත් සමග බෙදා ගන්න සුදව මතේ සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ ඉඳලා 22 වෙනි පදයේ වෙනකම්. මේකේ මොකද්ද කියන්නේ? මේකේ පොහොසත් තරුණයෙක් ගැන තමයි කතා කරන්නේ. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක තැනක කියනවා පොහොසත් අයට දේව රාජ්‍යයට තුල් වෙන්න හරි අමාරුයි කියලා. ඒකට තවත් එක උදාහරණයක් විදිහට තමයි මෙතන මේකක් තියෙන්නේ. හැබැයි මෙතන කියන්නේ ඒක නෙමෙයි. මම ඔබට කියලා දෙන්නම් මොකද්ද කියන්නේ කියලා. හැබැයි මේ එක තරුණයෙක් එනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට. උන්වහන්සේ ගැන දැනගැන්මක් ඇතුව තමයි එන්නේ. හේතුව අපි දන්නවා ඕන කෙනෙක් දෙවියන් වහන්සේගේ ඒ කාලේ ස්වාමින් වහන්සේ වෙතට එනවා නම් ආචාර්යින් වහන්සේ කියලා කතා කරනවා නම් ඒ පුද්ගලයා යම්කිසි විදිහක දැනගැන්මක් ඇතුව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කතා කරන්නේ ආචාර්යින් වහන්සේ කියලා. හේතුව ඔවුන් දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විවිධාකාර ගම්වලටත් නගරවලටත් උගන්වමින් දේශනා කරමින් විවිධාකාර හාස්කම් කරමින් සුව කිරීම අශුද්ධාත්ම දුරු කරලා මෙවැනි බලවත් දේවල් කරමින් යන උගන්වමින් යන. ඉතින් ඒ අය දැනගෙන හිටියා උන්වහන්සේ මනුෂ්‍යයාගේ ප්‍රඥාව දැනගැන්මට වඩා එහා ගියපු දැනගැන්මක් ප්‍රඥාවක් තියෙනවා කියන එක දැනගෙන හිටියා. ඒ තුල තමයි මොහු ඇවිල්ලා අහනවා එක්තරා කෙනෙක් එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ආචාර්යින් වහන්සේ සදාකාල ජීවනය ලබන පිණිස මොන යහපත් දෙයක් කරම්දයි උන්වහන්සේගෙන් ඇසුවේ. උන්වහන්සේද යේසුස් වහන්සේ කියනවා නුඹ යහපත ගැන මාගෙන් ਵਿਚාරන්නේ මක් නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල් වෙන්න කැමැත්තෙහි නම් ආඥා පවත්වා පන්නයි හොට කීසේක. යේසුස් වහන්සේ වෙන මොකුත් කියන්නේ නැහැ. යේසුස් වහන්සේ කියනවා සදාතනික ජීවනයට ඇතුල් වෙන්න නම් මේ ආඥා පවත්වන්න කියලා කියනවා. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට කෙනෙක් උන්වහන්සේ ගැන අහලා හරි දැනගැන්ම ලැබිලා හරි එනවනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එයා ගැන දැනගෙන තමයි යත් එක්ක කතා කරන්නේ. උන්වහන්සේ දන්න උන්වහන්සේ ළඟට එන කෙනා කවුද කියන එක දන්නවා. උන්වහන්සේ දැනගෙන තමයි හොටත් උත්තර දෙන්නේ. ඊට පස්සේ කියනවා ආඥා පවත්වන්න කියලා. ඉතින් ආඥා ටික අපි දකිනවා. ඊට පස්සේ ආඥා ටික කියනවා. ඊට පස්සේ යෞවනයා කියනවා මේ සියල්ල ආරක්ෂා කළෙමි. තව මට අඩු කිමෙක්දයි උන්වහන්සේගෙන් ඇසුවේ. යේසුස් වහන්සේද නුඹ සම්පූර්ණ වෙන්න කැමැති නම් ගොස් නුඹ සන්තක දේ විකුණා දිලිඳුන්ට දීපන්න. එවිට ස්වර්ගෙහි නුඹට වස්තුව ලැබෙන්නේ. මා අනුවයන්ට වරෙන්නයි ඔහුට කීසේක. දැන් තරුණයා ඊට පස්සේ කියනවා දැන් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දන්නවා ඇත්තට මේ තරුණයා ගැන දන්නවා. ඒ දැනගෙනත් උන්වහන්සේ කියනවානේ ආඥා පවත්වන්න කියලා. තරුණයා කියනවා මම මේ ආඥා සියල්ල පැවැත්තුවා. මම මේ ආඥා තව මොකද්ද මට අඩු කියලා අහනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා හරි. දැන් සදාතනික ජීවනය ලබන එහෙනම් නුඹ සම්පූර්ණ වෙන්න කැමති නම් මේ ඔබ ගාව තියෙන ධනය සියල්ල විකුණලා දිලිඳුන්ට දීලා මා අනුව වරෙන් කියලා කියනවා යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ දැන් මෙතනින් අදහස් කරන්නේ මේ තියෙන ධනය විකුණලා දිලිඳුන්ට දීලා එන්න කියලා කියන්නේ හේතුව ඇයි මේ පුද්ගලයාව දුප්පත් මිනිස්සෙක් කරන පිණිසද? ඔබ මොකද හිතන්නේ? මේ මිනිස්සයව දුප්පත් මේ තරුණයව දුප්පත් කෙනෙක් කරලා එයාගේ මනස ඒ කියන්නේ බාධාවක් වෙන විදිහට ඔහුගේ හදවත රිදෙන්න පටන් ගන්න සලස්වලා එහෙම මේ මිනිස්සයව හදවත බිඳෙන තත්ත්වයටපත්. මොකද අපි දන්නවා පොහොසත් මිනිස්සෙකුට කිව්වොත් එහෙම ඔයාගේ තියෙන ධනය විකුණලා දිලිඳුන්ට දෙන්න දීලා මානුව වෙන්න කිව්වොත් ඕන මිනිස්සෙකුට හිත රිදෙන්න පුළුවන්. මේ මොකද්ද මේ කියන කතාව කියලා නේද? හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒක කරන්නම නෙමෙයි කියන්නේ. හැබැයි ඔහුව විමසලා බලන්න ඔහු කරනවද කියලා. ඔබට මම මතක් කරන්න කැමතියි මෙවැනිම දෙයක් ආබ්‍රහම්ට ස්වාමීන් වහන්සේ කියන මොකද? ඊසාක්ව දුන්නාට පස්සේ උඹ එකම පුත්‍රයව මට පූජා කරපන්. උඹ එකම පුත්‍රයව මට දීපන්. ඊට පස්සේ මේ ආබ්‍රහම් මොකද කරන්නේ? ඊසාක්ව අරගෙන කන්දට ගිහිල්ලා ඒ ඊසාක්ව පූජා කරන්න හදනවා. අන්න එතකොට යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ පැටුවෙක් වේවනවා. පුත්‍රයා වෙනුවට මෙන්න මේක පූජා කරන්න. මෙතනත් වෙන්නේ අන්න ඒ හා සමාන සිද්ධියක්. ඉතින් මට අද දවසේ පණිවිඩය තමයි ඔබට දෙන්න ඕන. ඔබ විවිධාකාර ආසාවන් නිසා මෙතන වෙන්නේ මොකද? ඊට පස්සේ 22 වෙනි පදේ අපි කියවුවොත්
මම අවසානයට එන්න ඉස්සෙල්ලා නමුත් යවුවනේ අය කීම ආසා තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින් ශෝකයෙන් යන්ට ගියාය. අච්චර දේවල් කිව්වා මම මේව ආරක්ෂා කරා මේ ව්‍යවස්ථාව මෙහෙම පැවැත්තුවා කියලා කියනවා. හැබැයි මේක ඇහුණාට පස්සේ මේ වචනේ ඇහුණාට පස්සේ අන්න මම කිව්වා වගේ තරුණයාගේ හද විතර රිදෙලා අද දවසේ සභාවේ අයගෙත් එහෙමයි වෙන්නේ. සමහර අයට කිව්වහම සිස්ටම් මෙන්න මේක ඔයා අත්හරින්න ඕනේ. මෙන්න මෙයත් එක්ක තියෙන යාළුකම අතාරින්න ඕනේ. මෙන්න මෙයත් එක්ක තියෙන බැඳීම අතාරින්න ඕනේ. නැත්නම් බ්‍රදර් හරි කියනවනේ ඔයා මෙන්න මේ ඇබ්බැහිකමින් අයින් වෙන්න ඕනේ. ඔයා මෙන්න මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා කිව්වහම ගොඩාක් අය කැමති නැහැ. ඒ අයගේ හිත රිදෙන්න ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කෙලින්ම හිතනවා මේ සභාව මට හරියන්නේ නැහැ. එවැනි දෙයකට සපෝට් එකක් ලැබෙන තැනක් තියෙනවා නම් අන්න ඒ අය යන්න කැමති ඒ වගේ තැනකට. එහෙම කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේලා කිව්වොත් ඔයා මෙන්න මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේ සම්බන්ධයෙන් ඔයාගේ මේ සම්බන්ධය වැරදි. මේක මෙතන වැරදි. ඔයා මෙන්න මෙතන වැරදි. මෙන්න මේ කෙනුත් ඔයා අයින් වෙන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න කිව්වොත් අන්න එතකොට හදවත රිදිලා යේසුස් වහන්සේව අතහැරලා යන්න යනවා. අද දවසේ පණිවිඩය එයයි. ඔබට ව්‍යාපාරයට ඔබට ආසාවක් තියෙන්න පුළුවන්. ඔබේ පවුල ගැන ඔබට ආසාව තියෙන්න පුළුවන්. ඔබේ ධනය ගැන ඔබට ආසාව තියෙන්න පුළුවන්. ඔබ මොකක් හරි පුරුද්දක පැටලිලා ඉන්න ඕන. අබ්බැහිකමක පැටලිලා ඉන්න ඕන. ඒක අතහැර ගන්න බැරුව ඉන්න පුළුවන්. මතක තියාගන්න ඒක තමයි ඔබේ දුර්වලකම දෙවියන් වහන්සේත් එක්ක යන්න බැරි වෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ගමන් කරන්න බැරි වෙන්න දුර්වලකම අන්න ඒක තමයි. අද දවසේ මට ඔබට කියන්න තියෙන්නේ මේ පණිවිඩය තුලින් ඔබ විමසලා බලන්න. මගේ සහෝදරයා සහෝදරිය ප්‍රේමයෙන් ඔබට කියන්නේ ඔබ තනියම සෝදිසි කරලා බලන්න. ඔබ සෝදිසි කරන්න. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන හිටියා මේ තරුණයාගේ හදවත තියෙන්නේ මෙයාගේ වස්තුවත් එක්ක. උන්වහන්සේ ඒකයි කියන්නේ ඔබ මෙහෙම කරන්නකො. මෙහෙම කරොත් ඔබට මාත් එක්ක එන්න පුළුවන්. මාත් එක්ක එන්න. ඉතින් උන්වහන්සේ ඒ තරුණයාව දුප්පත් කරන පිණිස නෙමෙයි කියන්නේ. නැතුව ඔබව මාව කරදරයට දාන පිණිස නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔබේ හදවත ඔබට පුළුවන් ද සකස ගන්න. අද දවසේ උන්වහන්සේත් එක්ක මොන දේ තිබුණත් මොන දේ නැති වුණත් අර යෝබ්ව මට මතක් වෙනවා. යෝබ් කියනවා ස්වාමීන් වහන්සේ දුන්සේක ස්වාමීන් වහන්සේ ගත්සේක. මට තිබුණා හෝ නැතා මම උන්වහන්සේත් එක්ක යනවා. එවැනි හැඟීමක් ඔබට තියෙන්න ඕනේ. අද දවසේ මේ පණිවිඩය ඔබටයි මටයි දෙන්නටම අවශ්‍යයි. අපි අපිව තනියෙන් සෝදිසි කරගමු. අපි මොනවා හරි දෙයකට ආසාවෙන්ද ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කරලා තින්නේ. අපි සභාවට එන්න අකමැති වෙලා තින්නේ මගේ ඕවර් ටයිම් එක නිසාද. ගොඩක් අය ඕවර් ටයිම් පස්සේ යනවා. පාර්ට් ටයිම් ජොබ් පස්සේ යනවා. වැඩිපුර ඕවර් ටයිම් කරන්න ඕනේ. වැඩිපුර පාර්ට් ටයිම් කරන්න ඕනේ. මගේ ජීවිතය යහපත් වෙන්න නෑ. එහෙම නැහැ. ඔබේ වෙලාව දෙවියන් වහන්සේට කැප කරනවා නම් වෙලාව ඔබ දෙවියන් වහන්සේට දෙනවා නම් ඒ පාර්ට් ටයිම් එකට වඩා ආශිර්වාදයක් දෙවියන් වහන්සේ ඔබට මට දෙන්න යනවා. ඒ රැකියාවට වඩා ආශිර්වාදයක් දෙවියන් වහන්සේ ඔබට මට දෙන්න යනවා. ඉතින් ඕන වෙන්නේ මොකද්ද? ඔබේ හදවත. තවත් දේව වචන එක තැනක තියෙනවා අපි කියවන්න යන්නේ නැහැ. ධනය කොතනද? හදවත එතන. ඒ වගේම අපි ආස කරන මොනවා හරි දෙයක් තියෙනවා නම් අපේ හදවත හැම වෙලාවෙම කල්පනා කරන්නේ මනසින් කල්පනා කරන්නේ ඒ සම්බන්ධව. වෙන දෙයක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේත් එක්ක යන්න බෑ. අපි එහෙම ආසාවන් තියාගෙන. හැබැයි ජීවිතේ අපිට හැමදේම ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. අපිට පාවිච්චියට හැමදේම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම తాවකාලිකයි මේ භෞතික තලයේ තියෙන නිසා අද දවසේ පණිවිඩය තමයි ඔබ සෝදිසි කරගන්න. ඔබ කල්පනා කරන්න තීරණයක් ගන්න. ඔබ හිතන්න. අද දවසේ මේ මොහොතේ මේ පණිවිඩයත් එක්ක ඔබ මෙනෙහි කරන්න. ඔබ කියන්න ස්වාමිනී මම ඔබ වහන්සේ සමග ගමන් කරන්න කැමතියි. මම කිසි දෙයකට ආසාවක් නැහැ. නමුත් මම දේවල් පාවිච්චි කරනවා. මගේ ජීවිතයේ අවශ්‍යතාවයන් සඳහා මම පාවිච්චි කරනවා. හැබැයි කිසිවකට මම ආශා කරන්න යන්නේ නැහැ. මම කිසි දෙයකට ආශා කරන්න යන්නේ නැහැ. ඒ ආසාව නිසා ඔබ වහන්සේව අතහැර ගන්න මට බෑ. ඔබ කියන්නේ. ඔබ සෝදිසි කරගන්න. මේ පණිවිඩය ඔබටයි මටයි. ඉතින් ජේසුපීටයි තවත් පණිවිඩයක් හෙට දවසේ ස්වාමීන් වහන්සේ මට කිව්වොත් කතා කරන්න කියලා මම හෙට දවසෙත් ඔබට පණිවිඩයක් ගේන්න උත්සාහ කරනවා. ජේසුපීටයි ඔබ සියලු දෙනාට සුබ දවසක්.